අයිබෝවන් අද 2025 සැප්තැම්බර් 16 අද ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට මම තෝරගත්තේ todaynews.lk වෙබ් අඩවිය පළල කරලා තියෙන මෙන්න මේ නිවුස් එක විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව. එහි ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශන කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. නැති බව සඳහන් කළ තියෙනවා. ඒ වගේම බංග්ලාදේශය, ඉන්දියාව, පිලිපීනය වගේ ආසියාතික රටවල් වලට විදේශ පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නීතිමය ක්‍රමෝපායන් සකස් කරලා තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ ආකාරයේ නීති සංශෝධනය කිරීමට කාලීන අවස්ථාවක් ඇති බව හඳුනාගෙන තියෙන බව ඒ සඳහා පියවරගත් බවයි රජය මේ ප්‍රවෘත්තිය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එයාම පළවෙනි කරුණු විදියට අපිට ගන්න වෙන්නේ මේක දීර්ඝ කාලීනව තිබ්බ සාකච්ඡාවක්. මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම කියන එක දීර්ඝ කාලීනව තිබුණු සාකච්ඡාවක්. මේක සෑම ඡන්ද කාලයකටම එන පොරොන්දුවක් විදියට. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ මාලිමා ආණ්ඩුවේ පවා ප්‍රතිපත්ති ප්‍රකාශනය තිබුණ දෙයක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතුයි කියන එක. එතකොට මේක විශේෂයෙන්ම 2017 වගේ වර්ෂවල 2017 18 වගේ වර්ෂවල නැවතත් මේක කරලියට එනවා. මොකද විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩු කාල සීමාව තුළ. නමුත් මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට 2020 නැවතත් කරලියට එනවා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම කියන එක. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ ඔහුට ඡන්දය පාවිච්චි කිරීම කියන කාරණය. කියන්නේ ඔවුන් දන්නවා මේ රටවල් දියුණු වෙච්ච විදිහ. ඔවුන්ගේ අත්දැකීම්. ඔවුන් දන්නවා ඔවුන්ට රටවල තිබ්බ ඒ රටවල තිබ්බ දේශපාලන ආර්ථික සමාජීය වාතාවරණයන්. ඔවුන්ට ඒ පිළිබඳව අත්දැකීම් තියෙනවා. ඉතින් පාලකයන් කැමති නැහැ ඒ පිළිබඳව අත්දැකීම් තියෙන පුද්ගලයන්ගේ බලපෑම තමන්ගේ ඡන්දයට සිද්ධ වෙනකොට. ඉතින් දෙවෙනි කරුණ විදියට මම ගන්නවා මේ බොහෝ රටවල් වල මේ විදේශගත ජනතාවට ලබා දෙන ඡන්ද අයිතිය ලබා දීලා තිනවා. උදාහරණයක් විදියට මෑත කාලීනව ඉන්දියාව පවා ඉන්දියාව බංග්ලාදේශය සහ පිලිපීනය වගේ රටවල්ද විදේශගත ජනතාව වෙනුවෙන් ඔවුන්ට අයිති ඒ ඡන්ද අයිතිය ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන මේ ඡන්ද අයිතිය ඒ ආකාරයෙන්ම ඔවුන් ලබා දීලා තියෙන ඒ පොරොන්දු ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි තියෙන ඒ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම සිදු කරයිද නැද්ද යන්න අපි විමසිල්ලෙන් බලා සිටිනු. අපි දැඩි විමසිල්ලෙන් බලා සිටමු. ඉතින් මේ වගේ තවත් ප්‍රවෘත්ති අසන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැම දිනටම සුබ දවසක්. ජය වේවා.